ශ්‍රී ලංකාවේ එක පන්දුවන ක්‍රීඩක මතීෂ පතිරණ මේ වන විට පුවත්මාන ක්‍රීඩකයෙක් වී හමාරයි. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම නියෝජනය කරන ඔහුට මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරමින් හා ඔහුගේ දක්ෂතා අගයමින් සිටිනවා. ඉතින් ඊයේ දිනේදී චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හා කොල්කතා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර තරගයට පෙර පැවති පුහුණු සැසියකදී සිදු වුණු අපූර්ව සිදුවීමක් ගැන මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. එහිදී මතීෂ පතිරණ කොල්කතා කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන හිටපු බටහිර ඉන්දිය සුපිරි ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ හා කතාබහක නිරත වෙමින් සිටියේදී ඩ්වේන් බ්‍රාවෝ විසින් මතීෂ පතිරණගේ පාදය අල්ලා ඉන්දියානු ක්‍රමයට ආචාර කර තිබුණා. මෙම සිදුවීම මේ වනට බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ අවධානයට ලක්වුණු සිදුවීමක්ව තිබුණා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී මතීෂ පතිරණද ඩ්වේන් බ්‍රාවෝගේ පාදය අල්ලා ඔහුටද ආචාර කර තිබුණා. එම අවස්ථාවේ ඩ්වේන් බ්‍රාවෝ මතීෂට ආමන්ත්‍රණය කර තිබුණේ බේබි ගෝඩ් ලෙසයි. කෙසේ වෙතත් එහිදී මතීෂ පතිරණ ඩ්වේන් බ්‍රාවෝගෙන් තමන් මෙම තරගයේදී කුමක් කළ යුතුදැයි විමසා සිටියා. එහිදී ඩ්වේන් බ්‍රාවෝ සිනහවෙමින් පවසා සිටියේ කළ යුතු හොඳම දෙය ක්‍රීඩා නොකර සිටීම බවයි. ඉතින් ඩ්වේන් බ්‍රාවෝ යනු චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම තුළ ක්‍රීඩකයෙක් ලෙසත් ඒ වගේම පුහුණුකරුවෙකු ලෙසත් විශිෂ්ට දක්ෂතා පෙන්වූ අයෙක්. මතීෂ පතිරණටද ඩ්වේන් බ්‍රාවෝගේ ගුරුහරුකම් චෙන්නයි කණ්ඩායම තුළ ඔහු සිටියේදී නිරන්තරයෙන්ම ලැබී තිබුණා. ඉතින් මෙම සිදුවීම ඉන්දිය මාධ්‍ය තුළ පමණක් නොව ක්‍රිකට් ලෝකය පුරාම අපූර්ව සිදුවීමක් බවට පත් වී තිබුණා. කෙසේ වෙතත් ඊයේ පැවති තරගයේදී මතීෂ පතිරණ නියෝජනය කරන චෙන්නයි කණ්ඩායම ඉතා දරුණු පරාජයකට ලක්ව තිබුණා. ඉතින් ඊයේ තරගයේදී මතීෂ පතිරණ ක්‍රීඩා කර තිබුණේත් නැහැ.